හායි මම මහේෂිකා මම දැනට ජීවත් වෙන්නේ ස්ටොක්කෝම් ස්වීඩන් වල මම ගිය අවුරුද්දේ මගේ ඩ්‍රයිවිං ලයිසන්ස් අරගත්තා මම ඒකේ එක්සෑම්සල ෆස්ට ටෙම්ට එකම පාස් වුණා ඒ වනාට මම සාමාන්‍ය කෙනෙක් මෙහි ස්වීටිෂ් ලයිසන් එකට වීදංකන ප්‍රමාණයටත් වඩා මං ගොඩක් වියදන් කරන්න වුණා මොකද සමහර දේවල් මමත් දැනගෙන හිටපු නැති නිසා තින් මං හිතුව මගේ එක්ස්පිරියන්ස එක ඔගලත් එක ශ්‍රයා කරගන්න මොකද එතකොට මෙහ ඉන්න කෙනෙක්ට හරි එමනත්තං එන්න ඉන්න කෙනෙක්ට හරි මට වඩා අඩු වියදමකින් ස්වීඩිෂ් ලයිසන්ස් ගන්න පුළුවන් වෙන හින්දා ඉතින් මගේ අතින් වෙච්ච පලවිනිම වැරැත්ත තමයි මංහිතන්නේ මම ලංකාව මට ලයිසන්ස් තිබ ම ලංකාව ඩ්‍රයිව් කරල තිබ්බා එවුනාට මම ඉන්ටර්නශනල් ලයිසන් එකත් මෙහි අරගෙනාව එවුනට අපි කායකක් ගත්තෙ නැහැ මෙහි අර වම දකුණ මාරු වෙලා හින්ද ලංකාව අපි ඩ්‍රයිව් කරන්නේ රයිට් හැන් සයිඩ එකෙන් එවනට මෙහෙ ලෙෆ් හැන් සයිඩ් ඉතින් ඒකත් එක්ක තියෙන බයට මම ඇත්තටම ඉන්ටර්නශනල් ලයිසන්ස් අරංආවට අපි ඩ්‍රයිව් කරේ නැහැ මෙහේ ඉතින් මම හිතුව ලර්නසේකට කියලා ප්‍රොපලි ඉගෙනගෙනම ඩ්‍රයිව් කරනවා කියලා මොකද මෙහි තියෙන රිස්ක් ෆැක්ටර්සුයි ඒ දේවල් හින්ද ඒවනට මම හිතනවා කවු මෙහ ඉන්න ශ්‍රී ලංකාන්සයම ගොඩක්කින්න ඉතින් ඔගලන්ගේ යාලුත් එක්ක නොනං හරි එමනත ඔගලට මෙහ යාලුව ඉන්නවනං ඒගොලන්ගේ ගයිඩ් එකත් එක්ක විශේෂයෙන් හැබැ මෙහි රූල්ස් වෙනස් ලංකාවේ රූල්ස් වලට වඩා ටිකක් ඉතින් සමහර දේවල්තින අපි ලංකාව ප්‍රක්ටිස් කරන්න නැති දේවල් ඇසන් එක්සම්පල් අපි කවදාවත් මෙහම හැරිල බ්ලයින් ස්පොට් බලන්න නැහැ ලංකාවේ කියන යුෂුවලි අපි හැම තිස්සෙම හරවනකොට අපි බ්ලයින් ස්පොට් එක බලන්න හැබැයි මෙහෙම බලනවා රේ වගේ දේවල් තියෙනවා ඉතින් මෙහෙ ඩ්‍රයිව් කරන අයගෙන් ඉගෙන ගන්න ඉතින් ඒ වගේ මෙහෙ ඩ්‍රයිව් කරන ඕකළන්ගේ යාලුවෙක් ඉන්නවන ඩෙෆිනිටලි 1-2 weeks එක ප්‍රක්ටිස් කරලා ඒකොලත් එක්ක ඊට පස්සේ ඔයගලන්ගේ ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් ප්‍රක්ටිස් කරනවා නම් ඔයගලට ගොඩාක් ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් මොකද මෙහෙ පරණ වාහනයක් වුණත් අඩු මිලකට ගන්න පුළුවන් ලංකාවට වඩා ගොඩක් අඩු මිලවලට පරණ වාහන අරගන්න පුළුවන් ඉතින් ප්‍රක්ටිස් කරන සේෂන්ස් වලට පරණ වාහනයක් හරි අරගෙන ඔයගලන් ප්‍රක්ටිස් කරලා ඊට පස්සේ තමන්ට අවශ්‍ය වාහනේ අරගන්න පුළුවන් ඉතිං එක මම හිතනවා ඒකෙන් ගොඩක් ඔකුලන්ට මුදලක් ඉතුරු කරගන්න පුළුවන් ට්‍රෆික් ස්කූල් එකට කිහිල්ලා ඉගෙන ගන්නවට වඩා කියලා මොකද එතකොට ඕකලන්ට හැන්සෝන් එක්ස්පිරියන්ස් එනවා ඔගලන් මෙහෙ ඩ්‍රයිවිං එන්වයිරමන්ට් එක ගැන පාරවල් ගැන ෆමීලිය වෙනවා ඒ දේවල් හිද ඉතින් මට වෙච්ච ලොකුම වැරද තමයි මම අපිට වාහනයක් තිබෙනෑ අපි ගොඩක් පබ්ලික් ට්‍රන්ස්පෝර්ටලින් මෙහෙ යස් කරේ ඉතින් අර ඒකත් එක්ක රෝඩ් සයින්සේම බලන්ඩ සමහරලාවට මට බස් එක ගිල්ලා මම රෝඩ් සයින්සේම් මෙහි බලාගෙනවා එකෙන් එහෙම කරන්න ඕන්න හැමෝම අයවුනට මම ඉගෙන ගත්ත එහෙමයි මේ මොකද අපි ලංකාවේ ගොඩක් වෙලාවට අපිට මෙච්චර රෝඩ් සයින්ස් වගේ එතකොට කැන්නේ හයිවේස් වල බෝත්සේ අපි ගොඩක් ෆමිලිය නැතිහින් තනියම ඕගලං කරනවන ට්‍රන්ස්පෝට් ්‍රයිලසන එක ඔගලං රෙජිස්ට වෙලා අයිටෙස්ට එක කරලා ඊට පස රිස්ක්වන් රිස්ටූ එක කරලා ඊට පස්සේ තමයි තේරි ටෙස්ට එක කරන්න තියෙන තේරි ටෙස්ට එක කරනකොටම ප්‍රක්ටිකල්ලුත් බුක් කරන්න පුළුවන් කරලා තින් ඔගලන් කොන්ෆිඩන්ට් නම් තේරි ටෙස්ට එකෙන් පසට අක්ගලා තීරි ටෙස්ට එක පාස් වුනහම හෙලින්ම ප්‍රක්ටිකල් එක කරන්න පුළුවන් හැබැයි තීරි ටෙස්ට එක පාස් වෙලා මාස දෙකක් ඇතුළත අපි ප්‍රක්ටිකල් එක පාස් වෙන්න ඕනේ තීරි ටෙස්ට එකේ තියෙන අමාරු කම තමයි මේගලන් අහන ක්‍රිෂන්ස් මාර ට්‍රිකී සමහර ක්‍රිෂන්ස් තියෙනවා වීඩියෝස් පෙන්නලා අහනවා අපි ගන්න නෙක්ස්ට ඩිසිෂන් එක මොකක්ද අපි හරවන්න පුළුවන්ද අපිට ඒ වගේ ප්‍රශ්න සමහර කියන අපි හිතන එක නෙවෙයි උත්තරේ ඉතින් අර ඒ වගේ පොඩක් ට්‍රිකී කොෂන්ස් තියෙනවා සමහර ඇප්ස් තියෙනවා ඊෂෝර් කෝට් වගේ ඒ ඇප් එක ඩවන්ලෝඩ් කරලා ඒ ඇප් එකේ තියෙනවා ක්වෙෂන්ස් අපිට තියරි ටෙස්ට් එකේදී එන ක්වෙෂන්ස් වලට සිමිල ක්වෙෂන්ස් ඒ ඊෂෝර් කෝට් ඇප් එකේ තියෙනවා ඉතින් ඩේලි අපි ඒක ප්‍රක්ටිස් කරොත් එහෙම ඩෙෆිනිට්ලි අපිට තියරි ටෙස්ට් එක පාස් වෙන්න පුළුවන් ඇත්තටම මම නම් කරේ හැබැයි මම ඇතරම ඩ්‍රයිවිං ස්කූල් එකත් ත්‍රූ තමයි ඉගෙන ගත්තේ එතකොට ඩ්‍රයිවිං ස්කූල් එකෙන් මට බුක් සෙට් එකක් දුන්නා එතකොට ඒගොල්ලන් ඕනම ඩ්‍රයිවිං ස්කූල් එකක් ඒ බුක් සෙට් එක දෙනවා ඒ වගේම ඕගලන්ට ඒගොලන්ගේ වෙබ් එකෙන් ක්‍රිෂන්ස් අරගෙන ඔගලන්ට ලොගින් එකක් හම්බෙනවා ඒ ලොගින් එකෙන් ඔගලන්ට ක්‍රිෂන්ස් 600ත් 17 අතර ඒගොලන් දෙනවා
ඒ 617 අතර අපිට අරගෙන ටෙස්ට් එක අපි ටෙස්ට් එකක් කරනවා වගේ අපිට ටයිම් කරලත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නෝමල් විදිහට අපිට පාඩම් කරන චැප්ටර්ස් ටිකත් එක්ක කරගෙන යන්නත් පුළුවන්. ඉතින් මම නම් කරේ බුක් එක ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන්ස් බුක් එක මේ ඒගොල්ලන් දුන්න එක. ඒ ඩ්‍රයිවිං ලයිසන්ස් බුක් එක මම හොඳ ඇත්තටම බැලුව චැප්ටර් වයිස් ඔක්කොම බලලා ප්‍රැක්ටිස් කරලා තමයි මම එක්සෑම් එකට ගියේ. YouTube එකේ මම එයාගේ ලින්ක් එක මේකේ දාන්නම්. මං හිතන්නේ එයා ඉන්දියන් කෙනෙක් හරි ඒෂියන් කෙනෙක්. එයාක ඊෂෝර් කෝට් ඉන් ඉංග්ලිෂ් කියලා කරන YouTube channel එකක් තියෙනවා. මම ඒකත් බැලුවා. එයාත් ෆස්ට් attempt පාස් වෙච්ච කෙනෙක්. ඉතින් යා කරපු විදිහ තමයි යා දාලා තිබ්බේ. ඕගලන්ට වෙලාව තියෙනවා නම් ඒ channel එකත් බලන්න. තියරි ටෙස්ට් එක කරන අය මෙහෙ තමන්ගේ භාෂාවෙන් මෙහෙ කරනවා. හැබැයි මම දන්න තරමින් සිංහලෙන් තාම නැහැ කරන්න පුළුවන් විදිහක් මම හිතන්නේ. මම කරේ ඉංග්ලිෂ් වලින්. මම හිතන්නේ දැනට කරන්න පුළුවන් ඉංගලිෂ් හරි ස්වීඩිෂ් ඔගලන් ෆ්ලුවන්ට් නම් ස්වීඩිෂ් වලින් කරන්නත් පුළුවන්. ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගැන කතා කරොත් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ගොඩක් අය කියනවා අමාරුයි කියලා. මොකද අමාරුයි කියන්නේ ඇත්තටම ගොඩක් අය ෆේල් වෙනවා. කීප වතාවක් රිපීට් කරන්න වෙනවා. ඒ වගේම ඒකට වියදම් කරන්න ඕන මුදලත් වැඩි. ඉතින් ඇත්තටම මෙහි ලයිසන් එක ගන්න අමාරුයි කියලා කියන්නේ ලයිසන් එකට අපිට වියදම් කරන්න වෙන මුදල වැඩි හින්දාත් වගේම ප්‍රැක්ටිකල් ෆේල් කරන හින්දත්. ඉතිං ප්‍රක්ටිකල් එක මම ටිප්ස් කියන්නම් මම ඉගෙන ගත්ත දේවල් සහ මම කරපු දේවල් ප්‍රක්ටිකල් ටෙස්ට් එකේදී. ඉතින් එක අමාරුයි කියලකිවට අපි මෙතඩ් එකට ඒගොලන්ට අවශ්‍යමත් ප්‍රසීඩියකට අපි ඩ්‍රයිව් කරොත් ඒ විනාඩි 40 පාස් වෙන අනිවාර්යම පුළුවන්. ඉතින් මොකද මමත් එහෙම ලංකාවෙමන් ඩ්‍රයිව් කරාට මට ලයිසන්ස් දිප්පට අර මම මෙහි ඇවිල්ල තමයි සමහර දේවල් ගොඩක් ඇතරම ඉගෙන ගත්තේ. මොකද මෙහෙ විදිහ වෙනස් කියලා මට දැනුන විදිහ මන් දන්න අනිත් අයට කොහොමද කියලා මෙහි ඩ්‍රයිව් කරන ශ්‍රී ලංකන් සැර මට දැනුනා සමහර දේවල් වෙනස් කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි ගාන අඩුවට ලර්නර්ස් එකෙන් ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ ට්‍රැෆික් ස්කෝල් එකක් තෝරගන්නේ කොහොමද කියලා. Thank you. Bye bye. See you soon.